මගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුනේ නැත්තම් කී දෙනෙක් සතුටින්ද? දැන් එපල් ගෙඩිය වැටුණනේ. දැන් ඉතින් ගණන් හදපල්ලා. බණ්ඩා ඔයාගේ සාක්කුවේ රුපියල් 10ක් තියෙනවා. ඒකෙන් රුපියල් 2ක් බිමට වැටුනොත් දැන් සාක්කුවේ මොනවද තියෙන්නේ? හිලක් ටීචර්. තමුසේ කියනවා බලන්න වර්තමාන කාලීන අතීත කාලීන සහ අනාගත කාලීන වාක්‍ය තුනක්. මම ඒ සර්ගේ දුව දැක්කෙමි. අපි දෙදෙනා අද ආදරයෙන් වෙලුනෙමු. මම කවදා හරි සර්ව සීයා කෙනෙක් කරන්නෙමි. මම උඹට දැම්ම අස්වීමේ ලිපිය අරන් දෙන්නෙමි. මුන්ට පිස්සුද මන්ද ඕයි? ලෝක යුද්ධයක් ආවා කියලා මෙහෙම තෙල් ගොඩ ගහනවද? යකෝ රජයෙන් කියනවනේ මාසෙකට තෙල් තියනවා කියලා. මේ මිනිස්සු බොරුවට කලබල වෙලා ෂෙඩ් එකම ඉවර කරනවනේ. ඇති යන්තම්. මම නම් කොහොම හරි ලීටර් 40ක් ගහගත්තා. දැන් යුද්ධයවත් කමක් නැහැ. අනික ඔක්කොම ළමයින්ගේ ප්‍රගති වාර්තාපොත දුන්නනේ. කො උඹ ඒක? මගේ වාර්තාපොත කසුන් ටිකක් ඉල්ලගත්ත තාත්තේ. උඹේ වාර්තාපොත මොකටද බං වෙන එකෙක්ද? නැහැ තාත්තේ මේ උට පොඩ්ඩක් ඔගේ තාත්තව බය කරන්න ඕන කිව්වා. අනේ මිස් මට පාඩම් කරද්දි මොනවා හරි ඉස්සලා කිච් කැවිගෙන එනවනේ. අයියෝ ඔයාට තියෙන ගැක්ටේ අමාරුව. එහෙම වුණාම ඔයාගේ ගැක්ට කොන්ක්‍රීට් කණුවක අතුල්ලන්න පුතේ.